Hi guys. අයිබෝන් කියලා සියලු දෙනාම මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම නිෂිකු අද වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක මම ෂෙයා කරගන්න හදන්නේ තෙමු එකේ මගේ third order එක ගැන විස්තර. මම මොනවද ගත්තේ, මට මොනවද හම්බුණ ඩිස්කවුන්ට්, විශේෂයෙන් ඔයාලට තව මට කියන්න දේවල් ටිකකුත් තියෙනවා. ඉතින් ඒ හින්දා වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලා තාමත් මගේ YouTube channel එකත් එක්කන් එකතු වෙලා නැත්නම් subscribe කරලා මාත් එක්කන් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අපි බලමු මම මොනවාද තෙමු එකෙන් ගෙනාවේ කියලා. ඔන්න අපි දැන් මේ order එක check කරලා බලන්න යන්නේ unboxing ලොකු parcel එකක්. අපි මොනවා බලමු මේ item එක මොකක්ද කියලා. අද පේනවද? ආටිෆිෂල් ග්‍රාස් කාපට් එකක් තමයි මේ තියෙන්නේ. මට ගොඩක් කල් ඉඳලා මේ වගේ එකක් ගේන්න උවමනාව තිබුණා. ඉතින් ඒ වෙලාවේ තමයි මම තෙමු එකකින් මේක දැක්කේ. අපි බලමු මේක ග්‍රාස් මැට් එකක්. අපි දිගහැරලා බලමු මොන වගේද කියලා එක. පෙනුමෙන් නම් මේක ගොඩක් ලස්සනයි. වීඩියෝ කරනකොට මට මේක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙනවා. ඉතින් මේක රුපියල් 1000කටත් වඩා අඩු මුදලකට තමයි මට තෙමු එකකින් ගන්න පුළුවන් වුණේ. අපි බලමු සෙකන්ඩ් අයිටම් එක මොකක්ද කියලා මම ගෙනාවා. ඒගොල්ලෝ හොඳට පැක් කරලා එවනවා. මගේ එක්ස්පීරියන්ස් එක ඒ විදිහට තියෙන්නේ. මොකක් වෙන්න පුළුවන්ද මේක? ඉතින් කියලා බලමු. මේක canvas wallpaper එකක්. අනිත් පැත්තට. හරිම ලස්සනයි මේක. ෆ්‍රේම් එකක් නැතුව තමයි මේක හම්බ වෙන්නේ. මේක ඇත්තටම රුපියල් 500කටත් වඩා අඩු මුදලකට තමයි තෙමු එකේ තිබුණේ. ඩිස්කවුන්ටඩ් ප්‍රයිස් එක. මම හිතනවා ඔයාලත් මේ වගේ canvas wallpaper එකකට කැමති ඇති කියලා. මේ item දෙකක් බලලා ඉවරයි. අපි බලමු third item එක මොකක්ද කියලා. මේ තමයි මම ගෙනාව third item එක. solar portable charger එකක්. මට power bank එකක් තිබුණාට මට හිතුණා portable charger එකක් ගත්තොත් හොඳයි කියලා මේක දැක්කම. ඉතින් මම මේක order කරා. මීට කලින් මට portable solar charger එකක් තිබිලා නැහැ. first time තමයි මම මේක order කරේ. ඉතින් අපි try කරලා බලමු මේකත් හොඳ product එකක්ද කියලා. ටික කාලයක් යනකොට අපිට දැනගන්න පුළුවන් වෙයි use කරන්න ගත්තාම. ඉතින් ගොඩක් තැන්වල ඇවිදිනකොට මේක ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතපු නිසා තමයි මම මේක ගෙනුවේ. අපි දැන් item 1 2 3ක් බලලා ඉවරයි. අපි කියන සාමාන්‍ය ලොකුම item එක තමයි දැන් චෙක් කරන්න යන්නේ. මොකක් වෙන්න පුළුවන්? මේක ඇත්තටම self adhesive wall stickers වගේ. මෙතන තියෙනවා roll පහක්. මේ එක රෝලක් මීටර් 2.8ක් දිගයි.
මට ඕන වුණා වෝල් ස්ටිකර් එකක් ගහලා බලන්න. ඉතින් ඒ නිසා මේක ස්ටිකර්ස් 5ක් ඒ කියන්නේ 2.8 ඒ වගේම මීටර් භාගයක් පළලින් තියෙන මේ රෝල් 5ම මට ගන්න පුළුවන් වුණා සැලකිය යුතු තරම් අඩු මුදලකට. ඉතින් ඒ නිසා තමයි මම මේක ගෙන්නුවේ. තව එක අයිටම් එකක් තියෙනවා. දැන් අයිටම් 4යි. මේ තමයි පස්වෙනි අයිටම් එක. මේ තමයි සිලිකන් ටූත් බ්‍රෂ්. මේකේ යුනිට්ස් 4ක් තියෙනවා. මට මේක කලින් හම්බ වෙලා නැහැ. ෆස්ට් ටයිම් තමයි මේ වගේ එකක් මම ඕඩර් කරේ. ඉතින් try කරලා බලන්න ඕනේ. ඇත්තට මේක හොඳයිද කියලා. ගොඩක් අඩු මුදලකට තිබුණ නිසා මම ඉතින් try කරලා බලන්න මේකත් ගෙනාවා. ඔය තමයි මම ඕඩර් කරපු බඩු ටික third order එක විදිහට. තව දෙයක් මේ පිටිපස්සෙන් පේන බෑග්ග්‍රවුන්ඩ් එකත් වෝල් ස්ටිකර් එකක් මම ඒකත් තෙමු එකෙන් තමයි ගෙනාවේ. ඒක මට කියන්න අමතක වුණා. ඒ වගේම මට තව දෙයක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තියෙනවා. ඉතින් දැන් කාලයක් තිස්සේ තෙමු එකෙන් ගොඩක් අය බඩු ඕඩර් කරනවා කියලා දකින්න ලැබෙනවා. ඒ වගේම මේ එක්ස්පීරියන්ස් එක සමහර අයට හම්බෙලා ඇති සමහර අයට නැතුව ඇති. මොකද තෙමු එකේ එයාලා දීලා තියෙන ඩේට් රේන්ජ් එකට ඩිලිවර් කරන්න දීලා තියෙන ඩේට් රේන්ජ් එකට ඩිලිවර් කරන්න බැරි වුණොත් ඒගොල්ලෝ කියලා තියෙනවා ඒගොල්ලෝ $1 පේමන්ට් එකක් අපිට ආපහු කරනවා කියලා කෑෂ්බැක් එකක් කරනවා කියලා. ඉතින් මුලින් ඒක දකින්නකොට හිතෙන්නේ ඇත්තටම මෙහෙම එකක් කරනවද නැද්ද කියලා ෂුවර් නැහැ. නමුත් මගේ සෙකන්ඩ් තෙමු ඕඩර් එක ඩිලේ එකක් වුණා. ඇත්තටම එක දවසයි ඩිලේ වුණේ. නමුත් ඒ දවස පහු වෙනවත් එක්කම මගේ account එකට තෙමු account එකට $1 හම්බ වෙලා තිබුණා. ඉතින් ඒ කියන්නේ යාලා ඒ පොරොන්දුව ඉෂ්ට කරනවා කියලා එක තමයි එකෙන් පේන්නේ. ට්‍රස්ට් කරන්න පුළුවන් අපිට. ඒ වගේම මට ඒ ඕඩර් එක ඩිලේ වුණ නිසාම මට යාලා ඇඩිෂනලි next order එකට, ඒ කියන්නේ මේ ගෙනාව third order එකට total bill එකට 20% additional discount එකකුත් දීලා තිබුණා. ඒ නිසා තමයි මම කියන්නේ තෙමු එකේ දැනට මේ වෙනකන් අපිට හම්බෙලා තියෙන discount ගත්තොත් අනිත් තියෙන ඒ කියන්නේ AliExpress දරස් වගේ වට කම්පෙයාර් කරාම ඇත්තටම ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක සහ එයාලා අපිට දෙන ඩිස්කවුන්ට් ගත්තාම ටිකක් ඉස්සරහින් ඉන්න සයිට් එකක් කියලා පේනවා. මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකෙන් යමක් දැනගන්න ඇති. ඔයාලට ප්‍රශ්න තිබ්බනම් ඒවා විසඳෙන්න ඇති. ඒ වගේම මම ගෙනා ප්‍රොඩක්ට් එකත් ඔයාලට බලා ගන්න පුළුවන් වුණා. මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකට කැමති ඇති කියලා. ආයෙමත් මතක් කරනවා තාමත් ඔයාලා මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් මාත් එක්කන් එකතු වෙන්න මාව subscribe කරලා තියාගන්න කියලා. එහෙනම් මම ගිහින් එන්න. මම නිෂිකු.